ඔයාගේ PC එකත් වැඩක් කරගන්න බැරි තරමට ලැග් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. Welcome to the Techno with RK YouTube channel. වෙනද වගේ මතක් කරනවා ඔයා Techno with RK YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. හරි, දැන් අපි යන් PC එකේ lag fix කරගන්නේ කොහොමද කියලා බලන්න. Option number 1. මුලින්ම setting app එක open කරගන්න. setting app එකේ යටම තියෙනවා privacy and security කියලා. ඒකට යන්න. ඒකේ පහළට ආවට පස්සේ තියෙනවා app permission වල මේ වගේ ටිකක් තියෙනවා. මෙතන ඔයාලට අවශ්‍ය නැති ඒවා off කරලා දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය නැති ඒවා විතරක් off කරගන්න. Option number 2. ඔයාලා Windows button එක press කරගෙන R press කරන්න. ඔයාලා මේ වගේ එකක් open වෙයි. ඔයාලා නැත්තම් Windows icon එක right click කරලා මෙතන තියෙන run කියලා ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ එකක් open වෙනවා. මෙතන මම මේ type කරගන්න එක type කරගන්න. enter කරන්න. ඔයාලා ඊට පස්සේ මේ වගේ එකක් open වෙයි. මෙතන තියෙන මේ ෆයිල් අපිට වැඩක් නැති ඒවා අපි මේ ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න. මේ සමහර ඒවා තියෙනවා ඩිලීට් කරන්න බැරි ඒවා ඒවා ඩිලීට් කරන්න බෑ. ඔයාලා ආපහු Windows button එක press කරන් ඉඳලා R button එක press කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් කලින් වගේම open වෙනවා. මෙතන මම මේ type කරන එක type කරගන්න. type කරලා enter කරන්න. දැන් මෙතන continue දෙන්න. අයිති රසවල මේ වගේ ෆයිල් ගොඩක් තියෙන එකක් එයි. මේ ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න. අයිති මේ බැරි වෙනවා. ඒවා ඩිලීට් කරන්න ඕනේ. Option number 3. අපි ඊළඟට බලමු අපේ PC එක on වෙනකොට run වෙන අනවශ්‍ය app නතර කරන්න කොහොමද කියලා. ඔයාලා Windows icon එක උඩ right click කරලා මෙතන තියෙන task manager වලට යන්න. task manager වල මෙතන තියෙනවා setup කියලා. ඒකට යන්න. මෙතන තියෙන්නේ ඔයාලා PC එක on කරනකොට run app අපිට මේ වගේ අනවශ්‍ය app ටික disable කරලා දාන්න පුළුවන්. අපිට අවශ්‍ය app ටික තියාගන්න මේ Windows security එක හිම off කරන්න එපා. Option number 4. අපි ඊළඟට බලමු අපේ PC එක optimize කරන්න කොහොමද කියලා. ඔයාලා search එකට ඇවිල්ලා මෙතන search කරගන්න diff fragmentation කියලා. මෙතනින් එනවා මේක open කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලා PC එකේ තියෙන partition ටික පෙන්නයි. මේ ටික ඔක්කොම select කරලා මෙතන තියෙන optimize all එක click කරන්න. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේක optimize වෙනවා බලා ගන්න පුළුවන්. Option number 5. අපි දැන් යන් අද ගෙනල්ලා තියෙන අවසාන option එක මොකක්ද කියලා බලන්න. අර search එකට ගිහිල්ලා මෙතන search කරගන්න disk cleanup කියලා. මේ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලා කැමති partition එක තෝරන්නේ. මම මෙතන C drive එක මම select කරලා okay කරනවා. ඔයාලට ඊට පස්සේ මෙතනින් එනවා ඔයාලා PC එකේ තියෙන temporary files එහෙම මෙතනින් එනවා. ඊට පස්සේ okay කරගන්න. ඊට පස්සේ delete file කියනවා. ඒක click කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ C drive එකේ තිබ්බ අනවශ්‍ය files delete වෙනවා. මේ වගේ technical video බලන්න Techno with RK YouTube channel එක subscribe කරන්න.